තෙරුවන් සරණයි සියලුම දෙනාටම ඇත්තටම විශ්වාසයක් මම කරනවා. අත්‍තරම ඕගොල්ලන්ට හරි ආදරෙයි. ඒ වගේම තමයි මට ලයික් කමෙන්ට් කරන්න ඕන කට්ටිය. ඇත්තටම කරන්න මම ඕගොල්ලන්ටත් ඒ වගේ තමයි. මම දන්නවනේ එකකට එකක් දාලා මම අයින් කරන්නේ නැහැ. මම ෆයිල් එකට 10ක් 5ක් හරි දාලා තමයි මම පස්ස බලන්නේ. ඒ වගේම තමයි මම ඇත්තටම ඕගොල්ලන්ට හරි ආදරෙයි. ඕගොල්ලෝ මට කිසිම දෙයක් කවදාකවත් කිසිම කෙනෙක් කිසිම දෙයක් මට කියලා නැහැ. මම ඒකත් හොඳටම දන්නවා. මෙන්න මේ අයියාට හැමෝම කියනවා මම අයියා වීඩියෝ දාන මට ලස්සනයි. ඒක මම අහලා තියෙනවා. නමුත් මට කවදාකවත් මම ඉන්නෑන්ටවත් මම බැලලා නැහැ කවදාකවත්. බැලලා දාන්නේ නැහැ. මට බැලලා දාපු දැම්මොත් මම ආව අයින් කරලා දානවා කියලා. මම ගෙලින්ම බ්ලොක් කරලා දානවා. මම ඒ නීතිය ඒක තමයි. මම ගම් කරන කාටවත් බයි. ඉතින් ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට හරි ආදරෙයි. ඕගොල්ලෝ මට රාණිට මං ආදරෙයි. රාණි මාත් එක්කත් ඉන්නවා මම ඒකින්ද ඕගොල්ලෝ මට ලයික් කරන්න. ඕගොල්ලෝට වරදක් කියලා නැහැ මගේ අතින් කිසිම කෙනෙකුට මගේ අතින් වරදක් කියලා නැහැ. මං හරි ආදරෙයි. මම බලන බයි කියලා අරගෙන ඉවල මම ටක් ගාලා ඔක්කොම ලයික් කරගෙන යනවා. ඒක තමයි. මෙහෙම දෙයක්ත් තියෙනවා. පොඩ්ඩක් අසුපසු වෙන්න පුළුවන්. මගේ පරණ කට්ටිය මට දැන් ඇත්තටම මටම හිතා ගන්න බෑ. පරණ කට්ටිය මම ගන්නවා දැන්. ඒගොල්ලෝ දුර ගිහිල්ලා වැඩි මට. එන්න ඕන ආ කොමන්ට් එකට පොඩ ගාලා රේන ගන්න මට. ඔයන්න ටික හරි අමාරු ලිස්ට් එකේ වැඩි. ඉන්න කට්ටිය ඉතින් ඒකෙන්ද සමා වෙන්න ඕන මට. නැත්නම් ඔයගොල්ලෝගේ සමාපත් ඉල්ලනවා. මම ආදරේ හරි ආදරේ මගේ අයියලා මල්ලිලා නංගිලා ඔක්කොන්ටම ඇත්තටම ආදරේ. ඒ වගේම තමයි ඕගොල්ලෝ මාත් එක්ක ඉන්න කියන එකත් මම හොඳටම දන්නවා. ඒකෙන්ද මම ඇත්තටම කිසිම දෙයක් බලන්න කෙනෙක් නෙමෙයි මම දන්නවනේ. මම කාටවත් බයින්නේ නැහැ මේ ගෙටි ටොප් එකේ දාලා ගන්න බයිනේ රාන්ට විතරනේ. මම බයිනේ රාන්ට විතර මම කාටවත් බයින්නේ නැහැ. සුනිල මම බයින්නේ නැහැ. ඒකෙන්ද මම ඕගොල්ලන්ට මට ඇත්තටම ලයික් කරන්න. ඕගොල්ලන්ට මම ලයික් කරනවා කියන එක මේ ඇඟිල්ල තියෙන එක තියෙනවා තමයි. එදා ගායන මම එහෙම ආදරෙයි. මම ඒ වගේ තමයි විදේශගත වෙලා ඉන්න මගේ යාළුවෝ අයියලාද මල්ලිලාද නංගිලාද ඒගොල්ලෝ මම ආදරෙයි. ඒගොල්ලෝ මට ගොඩක් ලයික් කරන්නේ. ඇත්තටම මම පුදුම ආදරේ මට. ඒගොල්ලෝ මට මාත් ආදරෙයි. ඒ වගේම තමයි මම ඒගොල්ලන්ට. ඉතින් අපි සතුටින් ඉන්න ඕන. යමදාම සතුටු වෙලා ඉන්න ඕන. මම මරගෙන යන්නේ නැහැ නේ. මේක අපි මරුණම මේ ඔක්කොම දාලා යන්නේ. මේ අඳුමක්වත් නැහැ. ඇත්තටම ඉපදුනේ අඳුමක් නැතුව මිය යන්නේ අඳුමක් නැතුව මේ පොඩි රිදි කැලේ ගිහගෙන අපි අරයි. ඔක තින් කියන දෙයක් නැහැනේ. මරණ පස්සේ මම දන්නවද මට මොන වෙනවද කියන්නේ. ඒතරයි සතුටින් ඉමු. නව ගිලුණ බෑන්ටු ආදරේ වලට තිරුවන් සරණ සියලු දෙනාටම ඇත්තටම මම පොඩි විශ්වාසයක් මගේ ආදරේ මගේ කට්ටියට මම පොඩ්ඩක් විශ්වාස නම්බුනේ කාලෙක ඇත්තටම වැඩ ඉන්න හරියා ආදරේ උගලන්ට කොන්ටම ආදරේ